ඇනි බලන්න කැමති හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ සෝලෝ ලෙවලින් සීසන් 2 11 වෙනි පාර්ට් එක ගැන. ඉතින් 10 වෙනි පාර්ට් එක බලපු ඔයාලට මතක ඇති ජපන් හන්ටර් කෙනෙක් වෙන ටුනාකයි එයාගේ යාළුවෝ දෙන්නයි ජෙජු අයිලන්ඩ් එකේ කූඹි ටික විනාශ කරලා ඉවර වුණාම ටුනාකා එයාලගේ හීලට කියනවා එයාව හීල් කරන්න කියලා. හැබැයි හීල විහිළුවට වගේ කියනවා ඒකට මොන හරි ඕනි කියලා. ඉතින් මෙහෙම විහිළුවක් කරනකොටම මේ කණ්ඩායම හිතන්නේවත් නැති වෙලාවේ මේ හීලට පහර දෙනවා. මේ වෙලාවේ මේ හීල විනාශ වෙලා යනවා. ටුනාකයි අනිත් කෙනාට හිතා ගන්න බෑ මොකද්ද මේ උනේ කියලා. ඉතින් මේ ටුනාකාගේ හීලට පහර දීලා තියෙන වෙන කවුරුත් නෙමෙයි ඇන්ට් කින්. මේ වෙලාවේ ඇන්ට් කින් ටුනාකටයි අනිත් කෙනාටයි පහර දෙන්න හදද්දී මේ දෙන්න ලෑස්ති වෙනවා ඇන්ට් කින්ට විරුද්ධව සටන් කරන්න. හැබැයි මේ දෙන්නගේ බලය කිසිසේත්ම ඇන්ට් කින්ට සමාන කරන්න බෑ. ඇන්ට් කින් මේ වෙලාවේ ටුනාකාව විනාශ කරනවා. ඒ විනාශ කරනවත් එක්කම ටුනාකාගේ ගෲප් එකේ අනිත් කෙනා මෙන්න මේ වෙලාවේ පණ බේරගෙන දුවන්න හදනවා. හැබැයි ඇන්ට් කින්ට පුළුවන් වෙනවා මේ වෙලාවේ අනිත් කෙනාවත් විනාශ කරලා දාන්න. එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොටත් කූඹි ගුල ඇතුළට ගිහිල්ලා ඉන්න වයිට් ටයිගර් ඇතුළු කණ්ඩායම. මේ වෙලාවේ මේ කණ්ඩායම ඉස්සරහට එන හැම කූඹියෙක්ම වගේම මේගොල්ලෝ විනාශ කරන්න පටන් ගන්නවා. අපිට පෙන්නනවා ඩොන්නුක් එයාගේ ආම එක භාවිතා කරලා මේ කූඹි එයාලට පහර දෙන එක වළක්වනවා. ඒ වගේම ඒ ගැප් එකේ ඡායා එයායි කඩුව යූස් කරලා මේ කූඹි ටික විනාශ කරනවා. ඇත්තටම රතු කූඹින්ට වඩා සුදු කූඹි පව එකෙන් වැඩි. මේගොල්ලෝ මෙහෙම එක දිගට විනාශ කරගෙන යනකොට ඩොන්නුක් මේගොල්ලන්ට කියනවා මේ කූඹි එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා අපිට මේ කූඹි ටික විනාශ කරන්න බැරි වෙයි කියලා. එතකොටම බියංගු මේගොල්ලන්ට කියනවා ඔයාලා කිසි දෙයකට බය නැතුව සටන් කරගෙන ඉස්සරහට යන්න. ඔයාලට මොනවා හරි කරදරයක් වුණොත් මං ඔයාලා හීල් කරන්නම් කියලා කියනවා. ඒ දේ එහෙනවත් එක්කම වයිට් ටයිගර් මේ වෙලාවේ බියංගු පැත්තට හැරෙනවා. ඉතින් බියංගු මේ වෙලාවේ වයිට් ටයිගර්ට කියනවා කූඹි විනාශ කරාට මදි අනිවාර්යයෙන්ම මේ කූඹින්ගේ ඔළුව තමයි විනාශ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ කූඹි අයිත් නැගිටලා සටන් කරන්න එන්න පුළුවන් කියලා. ඒ දෙයට එකගම වෙන වයිට් ටයිගර් මේ වෙලාවේ මෙතන හිටපු කූඹියගේ ඔළුව විනාශ කරනවා. මිස්ටර් චොයි මේ වෙලාවේ එයාලගේ ටීම් එකට කියනවා අනිවාර්යයෙන්ම මේ සුදු කූඹි ළඟ ඉන්නවා කියන්නේ මේ ළඟම කොහේ හරි කූඹි රැජින ඉන්න ඕනේ කියලා මෙයාට දැනෙනවා කියනවා. ලිම් අනිත් අයට කියනවා අපි කොහොම හරි ඉක්මනටම කූඹි රැජි ඉන්නේ කොහෙද කියලා හොයාගන්න ඕනේ කියනවා. ඒත් එක්කම ඡායා මේ වෙලාවේ එයාට දැනෙනවා කියනවා අමුතු ස්මෙල් එකක්. ඒ ස්මෙල් එක එන්නේ කූඹි රැජිනගෙන් කියලා මේ වෙලාවේ ඡායා කියනවා. ඒක නිසා මෙයාලා විශ්වාස කරනවා මේ ළඟපාතම අනිවාර්යයෙන්ම කූඹි රැජින ඉන්න ඕනේ කියලා. මෙන්න මේ වෙලාවේ මිස්ටර් චොයි වයිට් ටයිගර්ට කියනවා එයා ළඟ තියෙන සෙන්සර්ස් වලින් මේ කූඹි රැජින ඉන්නේ කොහෙද කියලා හොයලා බලන්න කියලා. ඒත් එක්කම වයිට් ටයිගර් එයාගේ පවර් එකක් පාවිච්චි කරලා එයා හොයා ගන්නවා කූඹි රැජින කොහෙද හැංගිලා ඉන්න කියලා. ඒ වගේම මෙයාලට කියනවා කූඹි රැජින වටේට ලොකු හමුදාවකුත් එයා තියාගෙන ඉන්න කියලා. ඉතින් වයිට් ටයිගර් එයාලගේ ටීම් එකට ඉක්මන් කරන්න කියලා කියනවා. මොකද එයාලා ඉක්මන් කරේ නැත්තම් මේ කූඹි ගුලට පිටින් ඉන්න සේනාවත් කූඹි රැජින එයාගේ ආරක්ෂාවට මේ ගුල ඇතුළට ගෙන්න ගන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා එයාලා ඉක්මනට ගිහිල්ලා කූඹි රැජින විනාශ කරලා දාමු කියලා මෙයාලා කූඹි රැජින ඉන්න පැත්තට යනවා. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙලාවේ ජපන් කණ්ඩායමේ දෙන්නෙක් ගිහිල්ලා ටුනාකායි කණ්ඩායම හොයනවා. මොකද එයාලයි කණ්ඩායමෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැති නිසා. මේ වෙලාවේ අනිත් කණ්ඩායමේ එක්කෙනෙකුට ටුනාකායි කණ්ඩායමේ කෙනෙක් දාගෙන හිටපු කණ්ණාඩි දෙකක් දකින්න. මෙන්න මේ දේ නිසා මෙයා තහවුරු කරනවා අනිවාර්යයෙන්ම එයාලට කවුරු හරි ඇටැක් කරලා තියෙනවා කියලා. ඉතින් මෙයා මේ ගැන ඉන්වෙස්ටිගේට් කරන්න කලින්ම එයත් එක්ක ආපු අනිත් කෙනා මේ වෙලාවේ වමනේ කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වමනේ කරන ගමන් මෙයා කියනවා මෙයාට මේ ළඟපාතින් හිතා ගන්නවත් බැරි ඩීමන් පවර් එකක් දැනෙනවා කියලා. ඉතින් මෙයා දැනගන්නවා අනිවාර්යයෙන්ම මේ දෙන්නට ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙයි කියලා. ඉතින් මේ වෙලාවේ මෙයාගේ අයිස් ස්පෙල් එක පාවිච්චි කරලා මේ දෙන්න වටේට අයිස් වලින් වෝල් එකක් හදනවා. ඒත් එක්කම මෙතනට ඇන්ට් කින් එනවා. ඇන්ට් කින් මේ වෙලාවේ මේ අයිස් වෝල් එකත් බිඳලා දානවා. එතනින් මේ සීන් එක කට් කරලා අපිට පේනවා කුමෝටෝ සහ ටුවාකා කියන ජපන් කණ්ඩායමේ දෙන්න එයාලගේ ඉස්සරහට එන කූඹින්ට පහර දෙන ගමන් කතා වෙනවා. එයාලයි කණ්ඩායමේ අනිත් කණ්ඩායම් දෙකම එයාලට කිසිම ප්‍රතිචාරයක් මේ වෙනකන් දක්වලා නැහැ කියන එක. ඒත් එක්කම මේ වෙනකොටත් වයිට් ටයිගර් ඇතුළු අපේ කණ්ඩායමට පුළුවන් වෙලා තියෙනවා කූඹි රැජින ඉන්න ගුල ළඟටම ලං වෙන්න. ඉතින් මේ වෙලාවේ බියංගු එයාගේ ස්පෙල් එකක් යූස් කරලා මෙතන ඉන්න හැමෝගෙම පවර් එක වැඩි කරනවා. ඒත් එක්කම මෙයාලට පහර දෙන්න ඉස්සරහට එන කූඹින්ට සුපිරි ප්‍රහාරයක් එල්ල කරන්න කියලා හිතාගෙන ඩොන්නුක් මේ වෙලාවේ තව ටිකක් ලොකු වෙලා මේ කූඹින්ට පහර දෙන්න යනවා. ඒ වගේම මිස්ටර් චොයි එයාගේ ෆයර් මැජික් එක පාවිච්චි කරලා මේ වෙලාවේ එයාලට පහර දෙන්න එන රතු කූඹි විශාල ප්‍රමාණයක් විනාශ කරනවා. හැබැයි මිස්ටර් චොයිගේ ප්‍රහාරයෙන් විනාශ වෙන්නේ රතු කූඹි විතරයි. මේ වෙලාවේ සුදු කූඹි මිස්ටර් චොයිගේ පැත්තට පහර දෙන්න එනවා. ඒත් එක්කම මෙතන ඉන්න වයිට් ටයිගර් මේ වෙලාවේ එයාගේ ඇත්තම වයිට් ටයිගර් ස්වරූපයට එනවා. මෙහෙම ආපු වයිට් ටයිගර් මේ වෙලාවේ එයාගේ නියපොතු පාවිච්චි කරලා මේ සුදු කූඹි විශාල ප්‍රමාණයක් විනාශ කරන්න පටන් ගන්නවා. මේගොල්ලෝ මේ වෙලාවේ සුපිරි ෆයිට් එකක් දෙනකොට අපිට පෙන්නනවා මේ හැමදේම ලයිව් ටෙලිකාස්ට් කරන්න කැමරාමන් කෙනෙක් ඇවිදින් ඉන්නවා. මේ කැමරාමන්ට මේ වෙලාවේ මේ ප්‍රෝග්‍රෑම් එක ලයිව් ටෙලිකාස්ට් කරන channel එකෙන් කියනවා හරියට මේ සීන් එක පෙන්වන්න ළඟටම ගිහිල්ලා මේක රෙකෝඩ් කරන්න කියලා. ඉතින් මේ කැමරාමන් මේ වෙලාවේ ළඟට යන්න හදනකොට බියංගු මේක නවත්තනවා. බියංගු මේ වෙලාවේ මේ කැමරාමන්ට කියනවා මේක S rank rate එකක්. අන්න ඒ නිසා ඔයා පිටිපස්සෙන් ඉන්න එක තමයි ඔයාගේ ඇඟට හොඳ කියලා කියනවා. ඒ වගේම මේ සුපිරි ෆයිට් එක මේ වෙනකොටත් ලයිව් ටෙලිකාස්ට් වෙන ගමන් තියෙන්නේ. මේ ලයිව් එකේ පෙන්නනවා මේ ජෙජු අයිලන්ඩ් එකේ ඉන්න ඇන්ඩ් ක්වීන්ව S rank hunters-ලා විනාශ කරන ආකාරය. ඒත් එක්කම මේ වෙනකොටත් අපේ hunters-ලා කණ්ඩායම එයාලගේ powers use කරලා මේ කූඹි එක දිගටම විනාශ කරන්න පටන් අරන් තියෙනවා. අපිට පෙන්නනවා ලිම් එයාගේ power එක use කරලා arrow වලින් මේ කූඹි විශාල ප්‍රමාණයක් විනාශ කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම චෝයි එයාගේ fire magic එකෙන් රැජින ළඟ ඉන්න කූඹි විශාල ප්‍රමාණයක් විනාශ කරනවා. ඒ වගේම ඡායා එයාගේ කඩුව use කරලා මේ සුදු කූඹි එක දිගටම විනාශ කරන්න පටන් ගන්නවා. මේ සුපිරි බැටල් එකෙන් පස්සේ මේ ටීම් එකට පුළුවන් වෙනවා කොහොම හරි කූඹි රැජින ළඟට යන්න. ඩොන්නුක් මේ වෙලාවේ කූඹි රැජිනට පහර දෙන්න යනවත් එක්කම කූඹි රැජින මේ වෙලාවේ ඩොන්නුක්ට පහර දෙනවා. හැබැයි ඩොන්නුක්ට පුළුවන් වෙනවා එයාගේ ෂීල්ඩ් එක භාවිතා කරලා
කරලා කූඹි රජුගේ ප්‍රහාරය වළක්වන්න. ඒත් එක්කම ලී මේ වෙලාවේ ඩොන්නුක්ට උදව් කරන්න එයාගේ පව එක පාවිච්චි කරලා දහස් ගානක ඊතල වලින් මේ වෙලාවේ කූඹි රජුන්ට ප්‍රහාර දෙනවා. ඒ විතරක් නෙවෙයි වයිට් ටයිගර්ත් මේ වෙලාවේ කූඹි රජුන් ළඟටම ගිහිල්ලා එයාගේ නියපොතු වලින් කූඹි රජුන්ට එක දිගට පහර දුන්නාට අපිට පේනවා කූඹි රජුන්ට මේ කිසිම දෙයකින් තුවාලයක් වෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම කූඹි රජුන මේ වෙලාවේ ඩොන්නුක් සහ වයිට් ටයිගර්ට විෂ ප්‍රහාරයක් එල්ල කරනවා. මේ විෂ ප්‍රහාරය නිසා මේ වෙලාවේ ඩොන්නුක් සහ වයිට් ටයිගර්ට හොඳටම අමාරු වෙනවා. හැබැයි මෙයාලගේ වෙලාවට බියංගු මේ වෙලාවේ මේ දෙන්නම හීල් කරනවා. ඉතින් බියංගුගේ උදව්වත් එක්කම මේ වෙලාවේ ඩොන්නුක් සහ වයිට් ටයිගර් ආයෙත් කූඹි රජුන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මිස්ටර් චෝයි මේ වෙලාවේ එයාගේ ෆයර් මැජික් එක යූස් කරලා කූඹි රජුන පැත්තට ලොකු ෆයර් බෝල් එකක් එල්ල කරනවා. ඒ වගේම මේ S rank ටීම් එකම මේ වෙලාවේ එයාලගේ උපරිම ශක්තිය යූස් කරලා මේ කූඹි රජුන්ට එක දිගටම පහර දෙනවා. මේ වෙලාවේ ඡායා ෂණිකව ක්‍රියාත්මක වෙලා මේ වෙලාවේ කූඹි රජුන්ගේ කකුල් වලට එක දිගටම පහර දීගෙන යනවා. මෙන්න මේ නිසා ඡායාට පුළුවන් වෙනවා මේ වෙලාවේ කූඹි රජුන බිම දාන්න. ඉතින් මේ කූඹි රජුන මේ වෙලාවේ බිම වැටෙනවත් එක්කම ඡායා එයාගේ සුපිරිම පවර් එක යූස් කරලා අපිට පෙන්නනවා කූඹි රජුන්ගේ ඔළුවටම පහරක් එල්ල කරනවා. ඉතින් මේ පහර නිසා මේ වෙලාවේ මෙයාලට පුළුවන් වෙනවා මේ කූඹි රජුන විනාශ කරලා දාන්න. මේ හැමදේම ලයිව් ටෙලිකාස්ට් වෙන නිසා මේ වෙලාවේ මේක බලන හැමෝම වගේ මේ වෙලාවේ සතුටු වෙනවා. මොකද එයාලට තිබ්බ එකම කරදරේ වෙන මේ කූඹි ඩීමන්ස්ලයි කරදරේ මේ වෙලාවේ ඉවරයක් වුණා කියලා මෙයාලා ගොඩක් සතුටු වෙනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා ගණිත් මේ වෙලාවේ කන්ෆර්ම් කරනවා එයාලගේ මිෂන් එක සාර්ථක වුණා කියලා. ඉතින් රජුන විනාශ වුණා කියන්නේ කූඹින්ට අනදෙන්න කවුරුත් නැහැ. අන්න ඒ නිසා ගණී මේ වෙලාවේ කියනවා අනිවාර්යයෙන්ම මේ මිෂන් එක අපි සාර්ථක කරගත්තා කියලා. ඉතින් මේ වෙලාවේ අපිට පෙන්නනවා අපේ හන්ටර්ස්ලා කණ්ඩායම මේ වෙනකොට කූඹි රජුන විනාශ කරලා එයාලගේ සතුට සමරන ගමන් ඉන්නවා. හැබැයි මෙයාලට මෙහෙම වැඩි වෙලාවක් සතුට සමරන්න වෙන්නේ නැහැ. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙනකොට ජපන් කණ්ඩායමේ කට්ටියක් එයාලගේ අනිත් කණ්ඩායමට අනතුරුවංග වුණා කූඹි ටික තාම විසිරලා ගිහිල්ලා නැහැ. මෙයාලා ඔක්කොම ආපහු ගුල පැත්තට යනවා කියලා. ඉතින් මේ ගැන කියන්නේ වෙන කාටවත් මේ ගෝඩෝට මේ වෙලාවේ මෙයාලා කියනවා ඉක්මනට කණ්ඩායමත් එකතු කරගෙන ආපහු නැව පැත්තට එන්න කියලා. ඒ වගේම මේ වෙලාවේ මිස්ටර් චෝයිට දැනෙනවා එයා දාලා තිබ්බ බැරි එක කඩාගෙන කූඹි ටික ගුල පැත්තට එනවා කියන එක. ඒත් එක්කම ලිම් මෙයාලයි කණ්ඩායමට කියනවා මෙයාලා හිතපු දෙයක් නෙමෙයි දැන් වෙන්නේ කියලා. මොකද කූඹි රජුනේ විනාශ වෙන්න කලින් අනික් කූඹින්ට මේ ගුල ඇතුළට එන්න කියලා අණ කරන්න ඇති කියලා මේ වෙලාවේ ලිම් කියනවා. ඉතින් මෙයාලා මෙහෙම කතා වෙනවත් එක්කම මේ හැමෝටම දැනෙනවා කවුරු හරි පවර්ෆුල් කෙනෙක් මෙයාලගේ පැත්තට එනවා කියලා. ඒත් එක්කම මෙතනට එන වෙන කවුරුත් නෙමෙයි මෙයාලා දකිනවා ඈන් කිම් මේ වෙලාවේ මෙතනට එනවා. ඒ වගේම මෙයාලගේ ටීම් එක සැක් කරන විදියට අර ලොකු බිත්තරෙන් ඇවිදින් තියෙන්නේ මෙන්න මේ ඈන් කිම් තමයි. ඉතින් ඈන් කිම් මේ වෙලාවේ දකිනවා එයාගේ රජුන විනාශ වෙලා තියෙනවා. ඈන් කිම් මේ වෙලාවේ මෙයාගේ පවර් එක රිලීස් කරනවා. මේ පවර් එක රිලීස් වෙනවත් එක්කම ඡායා මේ වෙලාවේ බිම ඇදගෙන වැටෙනවා. මොකද ඡායාට ඩීමන්ස්ලාගේ ස්මෙල් එක වගේම පවර් එකක් දැනෙන නිසා ඡායාට මේ පවර් එක ඉවස ගන්න බෑ. අන්න ඒ නිසා ඡායාට හුස්ම ගන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් ඈන් කිම් මේ වෙලාවේ මේ ක්වීන් ළඟට එනවත් එක්කම ඩොන්නුක් මේ ඈන් කිම්ව විනාශ කරන්න ඉස්සරහට යනවා. හැබැයි ඩොන්නුක්ට එයාගේ පවර් එකෙන් ඈන් කිම්ට පහර දෙන්න බැරි වෙනවා. මොකද ඈන් කිම්ගේ පවර් එක නිසා මේ වෙලාවේ ඩොන්නුක් ගල් ගහලා වගේ බලාගෙන ඉන්නවා. ඉතින් ඈන් කිම් කෙලින්ම යන්නේ රෙජින ළඟට. රෙජින ළඟට කියපු ඈන් කිම් මේ වෙලාවේ රෙජිනගේ ලේ බොන්න පටන් ගන්නවා. එහෙන් බීලා මේ වෙලාවේ ටීම් එක දිහාට හැරෙනවා. ඉතින් ටීම් එක දිහාට හැරුණ ඈන් කිම් මේ වෙලාවේ ෂණිකව ගිහිල්ලා ඡායාට පහරක් එල්ල කරනවා. මෙන්න මේ පහරත් එක ඡායා විසි වෙලා ගිහිල්ලා බිත්තියක වදිනවා. ඉතින් මෙයාලා S rank වුණාට අපිට පෙන්නනවා මේ කාටවත්ම ඈන් කිම් එක හැප්පෙන්න පුළුවන් තරම් පවර් එකක් නැහැ. මේ වෙලාවේ ඈන් කිම්ට පහර දෙන්න ඩොන්නුක් ලොකු වෙලා ඈන් කිම්ගේ පැත්තට එනවා. ඒ එනවත් එක්කම ඈන් කිම්ට එක දිගටම පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි ඈන් කිම්ට පුළුවන් වෙනවා මේ හැම පහරකින්ම බේරෙන්න. ඉතින් ඩොන්නුක් එයාගේ ෂීල්ඩ් එක භාවිතා කරලා ඈන් කිම්ට පහර දෙනවත් එක්කම ඈන් කිම් මේ වෙලාවේ අනිත් පැත්තට පහරක් එල්ල කරනවා. ඉතින් මේ පහර නිසා ඩොන්නුක් ළඟ තිබ්බ ෂීල්ඩ් එක වගේම අතත් කුඩු වෙලා යනවා. මෙන්න මේ නිසා ඩොන්නුක්ට පොඩ්ඩක් අමාරු වෙනවා. මෙහෙම අමාරු වෙනවත් එක්කම වයිට් ටයිගර් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙලා ඈන් කිම්ට පහර දෙන්න එනවා. හැබැයි ඈන් කිම්ට ලේසියෙන්ම පුළුවන් වෙනවා වයිට් ටයිගර් පරාද කරන්න. ඒත් එක්කම ඈන් කිම් කෙලින්ම යන්නේ මිස්ටර් චෝයි ළඟට. මිස්ටර් චෝයි මේ වෙලාවේ එයාගේ ෆයර් මැජික් එකෙන් පහර දෙන්න හැදුවත් ඈන් කිම්ට පුළුවන් වෙනවා ලේසියෙන්ම මිස්ටර් චෝයිටත් පහර දෙන්න. ඉතින් මිස්ටර් චෝයිව බේර ගන්න හිතාගෙන ලිම් මේ වෙලාවේ එයාගේ ඇරෝ එකක් ඈන් කිම් පැත්තට යනවා. හැබැයි ඈන් කිම්ට පුළුවන් වෙනවා ලේසියෙන්ම මේ ඇරෝ එක අල්ලගෙන කඩලා දාන්න. ඉතින් මෙහෙම කඩලා දාලා ලිම්ටත් මේ වෙලාවේ ඈන් කිම් පහර දෙනවා. ඒත් එක්කම ඩොන්නුක් මේ වෙලාවේ එයාගේ කැඩුණු අතත් හොඳ කරගෙන ඉක්මනටම ඇවිදින් ඈන් කිම්ට පහරක් ගහනවා. ඈන් කිම් දැනගන්නවා මේ වෙනකොට මෙයාලත් එක්ක හීල කෙනෙක් ඉන්නවා කියලා. මොකද ඩොන්නුක්ගේ අත තුවාල වෙලා ඒක ආපහු හීල් කරලා තියෙනවා මේ වෙලාවේ ඈන් කිම් දකිනවා. මේ වෙනකොටත් බියංගු එයාගේ මැජික් එකක් යූස් කරලා නොපෙනී ඉඳලා තමයි මේ හැමදේම කරන්නේ. මොකද එයාට තුවාල වුණොත් එයා දන්නවා අනිත් අයට උදව් කරන්න එයාට වෙන්නේ නැහැ කියලා. ඉතින් අපිට පෙන්නනවා ඩොන්නුක් මේ වෙනකොටත් ඈන් කිම් එක්ක සුපිරි ෆයිට් එකක් යන ගමන් තියෙනවා. ඩොන්නුක් මේ වෙලාවේ ඈන් කිම්ට පහර දෙන්න හැදුවත් ඈන් කිම්ට පුළුවන් වෙනවා මේ හැම පහරකින් බේරෙන්න. ඈන් කිම් මේ වෙලාවේ ඩොන්නුක් කාලලා දෙපාරක් තුන් පාරක් පොළොවේ ගහනවා. මෙහෙම ගහලා ඉවර වෙලා මෙයා කෙලින්ම යන්නේ නොපෙනී ඉන්න බියංගු ළඟට. ඉතින් බියංගු නොපෙනී හිටියත් ඈන් කිම්ට පුළුවන් වෙනවා බියංගු හොයාගන්න. මේ වෙලාවේ අපිට පෙන්නනවා ඈන් කිම් බියංගුට පහර දීලා තියෙනවා. මේ පහර දීමත් එක්කම බියංගු මේ වෙලාවේ වයිට් ටයිගර් දිහා බලාගෙන විනාශ වෙලා යනවා. ඉතින් මේ දේවල් දකින වයිට් ටයිගර් මේ වෙලාවේ ඈන් කිම්ට පහර දෙන්න කියලා එයාගේ පැත්තට එනවා. මෙහෙම එනවත් එක්කම ඈන් කිම් මේ වෙලාවේ බියංගුව වයිට් ටයිගර් ඉන්න පැත්තට විසික් කරනවා. ඉතින් වයිට් ටයිගර් මේ වෙලාවේ බිම වැටෙනවත් එක්කම ඈන් කිම් ෂණිකව වයිට් ටයිගර් ළඟට ගිහිල්ලා වයිට් ටයිගර් බෙල්ලෙන් අල්ලනවා. මේ බෙල්ලෙන් අල්ලනවත් එක්කම අපිට පෙන්නනවා වයිට් ටයිගර්ගේ පවර් එකත් එන්න අඩු වෙනවා. අයත් වයිට් ටයිගර් හියුමන් ෆෝම් එකට එනවා. මෙහෙම එනවත් එක්කම ඈන් කිම් මේ වෙලාවේ බියංගු අවසානට කියව වචන ටික වයිට් ටයිගර්ට කියනවා. ඉතින් වයිට්
වයිට් ටයිගර් මේ වෙලාවේ පුදුම වෙනවා මේ ඈන්ට් කින් කතා කරනවා දැක්කම. ඒත් එක්කම මේ වෙලාවේ ඈන්ට් කින් මෙයාලට කියනවා මේ හැම කෙනෙක්ම පට්ට දුර්වලයි. මෙයාට ඇත්තටම ඕනේ එයාලගේ රැජින විනාශ කරපෙකේ පලිය ගන්න එයාලගේ රජතුමා විනාශ කරන්න. අන්න ඒක නිසා එයාලගේ රජතුමා කොහෙද කියලා මේ වෙලාවේ වයිට් ටයිගර්ගෙන් අහනවා. වයිට් ටයිගර්ගේ බෙල්ල තද කරනවත් එක්කම මේ වෙලාවේ ඈන්ට් කින්ට දැනෙනවා මෙයාලගේ ගොල්ලට එළියෙන් කවුරු හරි සුපිරි පවර් එකක් තියෙන කෙනෙක් ඉන්නවා. ඉතින් මෙයා හිතනවා ඒ තමයි රජතුමා කියලා මේ වෙලාවේ වයිට් ටයිගර්ව ඇතැරලා ගුලෙන් එළියට යනවා. ඒත් එක්කම වයිට් ටයිගර් මෙයාලගේ ටීම් එකට කියනවා අනිවාර්යෙන් මෙයා යන්න ඇත්තේ ගෝටෝගේ පවර් එක දෙන්නලා තමයි. අන්න ඒ නිසා මෙයා එන්න කලින් අපි ඉක්මනට මෙතනින් පිටත් වෙන්න ඕනේ කියලා මේ වෙලාවේ වයිට් ටයිගර් අනිත් අයට කියනවා. හැබැයි මෙයාලට නිකම්ම පිටත් වෙන්න වෙන්නේ නැහැ. මේ වෙලාවේ කූඹි ගොඩක් වයිට් ටයිගර්ලා පැත්තට එනවා. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොට ගෝටෝ එයාලගේ කණ්ඩායම හොයාගෙන ඒ කණ්ඩායම හිටු තැනට යනවා. ඉතින් මෙහෙම දුවගෙන යනකොට මේ වෙලාවේ ගෝටෝ දකිනවා එයාලගේ අයිස් ස්පෙල් එකක් යූස් කරන්න පුළුවන් කෙනෙක් ලොකු අයිස් වෝල් එකක් හදලා තියෙනවා. මේ දේ දකින්නවත් එක්කම ගෝටෝ එයාගේ සගයෝ දෙන්නයි මෙතන මොකක්ද උනේ කියලා බලන්න ඒ හරියට යනවා. ඒ හරියට යනවත් එක්කම ගෝටෝ මේ වෙලාවේ දකිනවා මෙයාලගේ ටීම් එකේ කෙනෙක් කවුරු හරි කෙනෙක් විනාශ කරලා දාලා තියෙනවා. එතකොටම ගෝටෝට කෝල් එකක් එනවා. මේ කෝල් එක දෙන්නේ මෙයාලගේ රටේ කොළ කියන කෙනෙක්. කොළ මේ වෙලාවේ ගෝටෝගෙන් අහනවා එයාට රිප්ලයි එකක් දෙන්න මෙච්චර වෙලා ගියයි කියලා. මේ වෙලාවේ ගෝටෝ මෙයාට කියනවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. ඒත් එක්කම කොළ මෙයාලට කියනවා මෙයා කැමති නැහැ මෙයාලගේ S rank hunters-ලා නිකුරනේ වරුවර රිස්ක් එකක් ගන්නවට. අන්න ඒ නිසා ඔතන ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා මේ වෙලාවේ කොළ අහනවා. ඒත් එක්කම කොළ මේ වෙලාවේ ගෝටෝගෙන් අහනවා කොරියානු කණ්ඩායම මේ වෙනකොටත් කූමි රජින විනාශ කරන්න ඉන්න ගුල පැත්තට ගිහිල්ලා ඉන්නව නේද කියලා. ඉතින් ගෝටෝ මේකට ඔව් කියලා කියනවා. ඒ වගේම කොළ අහනවා මේ කූමි රජින විනාශ කරන් පස්සේ මේ කූමි ටික අයත් ගුල ඇතුළට යනව නේද කියන එක. ඒ වගේම මෙයාලට දිනන්න පුළුවන් chance එක කොයි වගේද කියලාත් මේ වෙලාවේ ගෝටෝෙන් අහනවා. ඉතින් ගෝටෝ මෙයාට උත්තරයක් විදියට කියනවා ඇත්තටම දිනන්න තියෙන chance එක අඩුයි කියන එක. මොකද මෙතන කූඹි ගොඩක් ඉන්න නිසා මෙයාලට පට්ට රිස්ක් එකක් ගන්න වෙනවා කියලා මේ වෙලාවේ කියනවා. ඉතින් කොළ මේ වෙලාවේ ගෝටෝට කියනවා අන්න ඒ නිසා ඔයාලා ආපහු නැව් වලට යන්න කියලා. මොකද එයා කැමති නැහැ එයාලගේ රටේ හන්ටර්ස්ලා නිකරුණේ විනාශ වෙනවා. ඒ වගේම කොළ මේ වෙලාවේ ගෝටෝට කියනවා කොරියානු හන්ටර්ස්ලා ටික විනාශ වුණාන් පස්සේ එයාලට පුළුවන් ඉතුරු වෙලා ඉන්න ඇන්ටාටික විනාශ කරලා දාලා එයාලා තමයි හොඳම හන්ටර්ස්ලා කියලා අනිත් අයට කියන්නේ. අන්න ඒ නිසා මෙයාලට ආපහු බෝට්ටු වලට එන්න කියලා මේ වෙලාවේ කොළ ගෝටෝට අන කරනවා. මේ දෙත් එක ගෝටෝ අනිත් දෙනාට කියනවා නැව් වලට යන්න ලෑස්ති වෙන්න කියලා. මෙහෙම කියනවත් එක්ක මෙන්න මෙතනට ඈන්ට් කින් එනවා. ඈන්ට් කින් කෙලින්ම ගෝටෝට පහරක් එල්ල කරනවා. හැබැයි ගෝටෝට පුළුවන් වෙනවා ඈන්ට් කින්ගේ පහර නවත්තන්න. ගෝටෝ ඈන්ට් කින්ගේ පහර නැවැත්තුවත් මේ පහර වළක්වනවත් එක්කම මේ ළඟ හිටපු කෙනෙකුට මේ පහර වදිනවා. මේ පහර නිසා මේ වෙලාවේ ඒ කෙනා විනාශ වෙලා යනවා. ඒත් එක්කම ගෝටෝ මේ වෙලාවේ හොෂිනෝට කියනවා මේ ඈන්ට් කින් ගැන එයා බලා ගන්නම් ඒක නිසා හොෂිනෝට ඉක්මනට බෝට්ටුවට යන්න කියනවා. ඉතින් හොෂිනෝ මෙතනින් යනවත් එක්කම ඈන්ට් කින් මේ හරියට යනවා. ඈන්ට් කින් මේ වෙලාවේ ගෝටෝගෙන් අහනවා එයාද මේ හන්ටර්ස්ලාගේ රජතුමා කියලා. ඉතින් ගෝටෝ මේ වෙලාවේ මේකට ඔව් කියලා උත්තරේ දෙනවා. එයා තමයි මේ හන්ටර්ස්ලාගේ රජතුමා කියලා කියනවා. ඒ කියනවත් එක්කම ඈන්ට් කින් එයාගේ පවර් එක මුදා හරිනවා. මේ පවර් එක හරියට ගෝටෝට දැනෙන්නේ ජින්නු ළඟ තිබ්බ පවර් එකක් වගේ. ඒත් එක්කම ගෝටෝගේ කඩුවත් මේ වෙලාවේ කැඩලා යනවා. ඒ සීන් එක ගෙතරින් කට් කරලා අපිට පෙන්වනවා මේ වෙලාවේ කූඹි කුල ඇතුලේ හොඳටම තුවාල වෙලා ඉන්න මිස්ටර් චොයි මෙයාලගේ පැත්තට පහර දෙන්න එන කූඹින්ට එයාගේ ෆයර් මැජික් එක යූස් කරලා මේ වෙලාවේ පහර පිට පහර එල්ල කරනවා. හැබැයි මේ කණ්ඩායමට තුවාල වෙලා තියෙන නිසා මෙයාලගේ මේ පහරවල් වලින් කූඹිට ලොකු ඩැමේජ් එකක් කරන්න බෑ. ඉතින් මෙයාලා දකිනවා විශාල කූඹි ප්‍රමාණයක් මෙයාලගේ පැත්තට එනවා. වයිට් ටයිගර් කල්පනා කරනවා අනිවාර්යයෙන්ම දැන් නම් එයාලගේ කතාව ඉවරයි තමයි කියලා. එතකොටම පියාඹන කූඹි දෙන්නේ කෙලින්ම ඇවිදින් වයිට් ටයිගර් දුළු කණ්ඩායමට පහර දෙන්න හදනවා. මේ හදනවත් එක්කම මෙන්න මේ වෙලාව අපිට පෙන්නනවා ජින්නුගේ ෂැඩෝ ආමි එකේ සෝල්ජර්ස්ලා වගේ මෙතුණින් මතුවෙලා මේ කූඹි ටික නවත්තනවා. මේ වෙලාවේ වයිට් ටයිගර් ඇතුළු අනික් කණ්ඩායම පුදුම වෙනවා කවුද මේ බ්ලැක් ෂැඩෝ සෝල්ජර්ස්ලා කියලා. ඉතින් මෙහෙම සෝල්ජර්ස් එනවත් එක්කම ජින්නුටත් ඒක දැනෙනවා. ජින්නු මේ වෙලාවේ ෂැඩෝ එක්ස්චේන්ජ් ස්පෙල් එක යූස් කරන්න හදනවා. මේ හදනවත් එක්කම මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. අපි බලමු ඊළඟ එපිසෝඩ් එකේ ජින්නුට පුළුවන් වේද කියලා අපේ හන්ටර්ස්ලා කණ්ඩායමත් බේරගෙන ඈන්ට් කින්වත් විනාශ කරන්න. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.